ආයුබෝවන්. අද අපි ඔබ රැගෙන යන්නේ අපේ පුංචි ලංකාවේ සැඟවුණු විස්මිත භූ සැකස්ම ගවේෂණය කරන්න. ලංකාවේ භූ විෂමතාවය කියන්නේ එහි සුන්දරත්වයට, දේශගුණයට, ජෛව විවිධත්වයට වගේම ජන ජීවිතයට සුජුවම බලපාන ප්‍රධාන සාධකයක්. අපි බලමු මේ භූ විෂමතා කලාප මොනවද කියලා. ඒවායේ විශේෂතා මොනවද කියලා. සරලවම කිව්වොත් භූ විෂමතාවය කියන්නේ පොළොවේ මතු පිට ස්වභාවය. ඒ කියන්නේ උස් පහත් බව, කඳු තැනිතලා නිම්න වගේ ලක්ෂණ. ලංකාවේ ප්‍රධාන භූ විෂමතා කලාප තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි කලාපය තමයි මධ්‍යම කඳුකරය. මේක පිහිටලා තියෙන්නේ දිවයිනේ මධ්‍යම සහ දකුණු මධ්‍යම කොටසේ. ලංකාවේ උෂම කඳු විදුරු තලාගල, කිරිකල් පොත්ත, සමනල කන්ද පිහිටන්නේ මේ කලාපයේ. විශාල සානු, ගැඹුරු නිම්න, දර්ශනීය දිය ඇලි මධ්‍යම කඳුකරයේ සුලභ දසුනක්. ලංකාවේ ප්‍රධාන ගංගා බොහෝමයක් ආරම්භ වෙන්නේ මධ්‍යම කඳුකරයේ. මෙහි දේශගුණයේ සිසිල් තෙත් ස්වභාවයක් ගන්නවා. තේ වගාවට සහ සුවිශේෂී ජෛව විවිධත්වයට මේ කලාපය ප්‍රසිද්ධයි. හෝටන් තැන්න වගේ ජාතික වන උද්‍යානත් මෙහි පිහිටා තියෙනවා. දෙවනුව අපි කතා කරන්නේ අභ්‍යන්තර තැන්තලා ගැන. මධ්‍යම කඳුකරය වටා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සහ ගිනිකොන දිග ප්‍රදේශවල පැතිරලා තියෙනවා. මේ ප්‍රදේශ සාමාන්‍යයෙන් සමතලා හෝ මද වශයෙන් රැලි සහිතයි. හැබැයි සීගිරිය, දඹුල්ල වගේ තැනින් තැන ඉහළට නැගුණු කඳු දක්නට පුළුවන්. බොහෝ ප්‍රදේශ වියලි කලාපයට අයත් වෙන නිසා පුරාණයේ ඉඳන්ම වැව් අමුණු පද්ධතියක් කරා කෘෂිකර්මාන්තය සිදු කරනවා. වී වගාව තමයි ප්‍රධාන වශයෙන්. ඓතිහාසික නටබුන් සහ ප්‍රසිද්ධ වනෝද්‍යාන බොහෝමයක් මේ කලාපයේ පිහිටනවා. මේ තුන්වන සහ අවසාන ප්‍රධාන කලාපය තමයි වෙරළවඩ තැනිතලාව. මේ දිවයින වටාම විහිදෙන පටුබිම් තීරයක්. මෙහි පළල තැනින් තැනට වෙනස් වෙනවා. සුන්දර වැලි සහිත වෙරළ, කලපු, ඩෙල්ටා, කඩුලාන පරිසර පද්ධති මේ කලාපයේ සුලභයි. ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාර සහ පොල් වගාව ප්‍රදේශයේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන. ලංකාවේ ප්‍රධාන නගර සහ වරායන් බොහොමයක් පිහිටලා තියෙන්නේ වෙරළබඩ තීරයේ. ඉතින් මේ තමයි ලංකාවේ ප්‍රධාන භූ විෂමතා කලාප තුන. මධ්‍යම කඳුකරය, අභ්‍යන්තර තැනිතලා සහ වෙරළබඩ තැනිතලාව. මේ සෑම කලාපයකටම ආවේනික ලක්ෂණ, දේශගුණික රටා, ශාක හා සත්ත්ව ප්‍රජාවන් තියෙනවා. මේ විවිධත්වය තමයි අපේ රටේ සුන්දරත්වය සහ අනන්‍යතාවයේ පදනම. ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය ගැන මේ කෙටි හැඳින්වීම රසවින්දා කියා හිතනවා. මේ ගැන තවත් දැනගන්න කැමති නම් ඔබේ අදහස් සහ ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි වීඩියෝ සඳහා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.